තරම් ආඩේස් ඔක්සින අලුත් ඔග්ලයක්. ඉතින් මේ පාර අරන් යලා තියෙන කෙලින්ම අනුරාධපුරයට යන්නේ. ඉතින් මෙයාව දැකලා ඇති කොහොමද? හලෝ කොහොමද? මේ පාර යන්නේ කෙලින්ම අනුරාධපුරයට දවස් දෙකක්. එහෙනම් ඉතින් වැඩි කතා බහන්න නැතුව වීඩියෝ එකට යන්. අද අපි ගෙදර නෙවෙයි මෙයාලගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. නේද? A few moments later. දැන් ඇවිල්ලා 8:10යි. දැන් අපි කාමරේකට ඇවිල්ලා තින් දැන් අපි අජුත් එකකින් යනවා රුවන්වැලි. මේ සෑයට එන ඉතින් අපි ගිහලා සෙට් වෙලා පිටිපස්ස මොකද? අපට ගොඩක් ඈතයි උඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාර One eternity later. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ. දැන් අපි යනවා රූපාරාමයට. නාන්න තියෙන තව සීගිරි යන්න තියෙනවා. දඹුලු විහාරය යන කතාවුත් කිව්වා. බලන්න ඕන. ඉතින් අපි යමු ඉස්සරහට. ఈ పిల్లి రాజ పేరు ඒ ඔක්කොම කියනවා බලන් ඉන්න. මන්ද ඒ අතරතුරේදී ෆෝන් එකේ රෙකෝඩින් මැක්සිමම් වෙලා අම්මා මේකද හරිම සීතලයි. මේක විතරක් hot අම්මා AC එකක් තිබ්බනම් මරුව
බෑනේ යන්නේ. ඉතින් බෙල්ල වඩා ගන්න. ඒවා ගැනත් හිතලා. යාළුවෝ ඉතින් මම පෙන්නපු නාග පොකුණ ඒකට තමයි යන්න හදන්නේ. කලින් යන්නේ නැහැ කියලා කිව්වද? කොහොම හරි ආවා. මම වීඩියෝ එක zoom කරලා පෙන්නන්න ඇති. ඒකේ දැක්කා. අම්මෝ මාර අමාරුයි. මේ අහකට යන්නේ. ඔයාලට දැන් මේ ට්‍රිප් එක ගැන මොකද හිතෙන්නේ? මාර සතුටින්. හැබැයි කියලා තියෙනවා මොනවාද? මම තියෙන තා. ස්තූප යන්න. එන කට්ටියත් එක්කම යනවද? අම්මෝ බෑ. ස්තූපයකුත් තියනලු. දන්නේ බලමු. මෙයාලා තමයි ගිහලා තියෙනවා කිව්වේ. යන්න බෑ. නයින්වත් දන්නේ නැහැ. එක දෙයක් දුක හිතෙනවා. ඉතින් සීග්‍රී යන්න වෙලාවක් නැහැලු. දැන්ට වෙලා 1යි. මේ මාත් දහනේ යන්නත් බෑ. කිලෝමීටර තියෙනවා 60. 150 තියෙන්නේ. මේ අපේ ගෙදරට යනකම්. අපි මෙච්චර දුර කැලේ ඉස්සර ආවා. මෙච්චර දුර කරන අපි දන්නේ නැහැ මේ. මරු ඉතින් වෙනම view එකක් තියෙනවා. සෙට් එක. යාළුවනේ ඉතින් මේ අතර අපිට වාහනේට යන ගමන් හම්බුණා සිංහ පොකුණ. බලමු ඉතින් පෙන්නන්නම් ඔක්කොටම කලින් තව තැනක් තියෙනවා. ඒකත් බලන්න තියෙනවා මෙතනම. අමාරු නම් දන්නවනේ. නේද? ඔව් නේ. නෑ. වාඩි නෙමෙයි. වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම හිතනවා මේ වීඩියෝ ඔයාලා හොඳට එන්ජොයි කරන්න කියලා. සුබ දවසක් හැමෝටම ජය වේවා. මම ඩේස් ඔෆ් සෙන්